Hey guys, welcome back to my YouTube channel. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ 2026ට මම මගේ විෂන් බෝඩ් එක හදන විදිහ. මේක මගේ first time. මම ඊට කලින් විෂන් බෝඩ් එකක් හදලා නැහැ ඇත්තටම. එහෙනම් අපි බලමු මම කොහොමද මගේ විෂන් බෝඩ් එක හදන්නේ කියලා. හරි එහෙනම් අපි හදමු මගේ විෂන් බෝඩ් එක. මේ වෙනකම් මට විෂන්ස් තිබිලා තිබුණට කවදාවත් විෂන් බෝඩ් එකක් නම් තිබිලා නැහැ. හැබැයි මට හිතුණා 2026ට විෂන් බෝඩ් එකක් හැදුවා නම් හොඳයි කියලා. මම මගේ විෂන් බෝඩ් එක හදාගන්න ගමන් අපි කතා කරමු විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. කොහොමද හදන්නේ කියලා. ඉතින් මොකද්ද මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ? සරලවම කිව්වොත් ඔයාට ලබා ගන්න ඕනේ ඔයාගේ අරමුණු වල එකතුවක් තමයි විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. ඒ වගේම ආස දේවල් ආකර්ෂණය කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක law of attraction method එකක්. කොහොමද විෂන් බෝඩ් එකක් හදාගන්නේ? අංක 1 ඔයා හිතන්න. ඔයාට 2026 අවුරුද්ද ලබා ගන්න ඕනි දේවල්, ඔයාට තියෙන එක්සෑම්ස්, ඔයාගේ අනාගත ප්ලෑන්ස් මොනවද කියලා හිතලා බලන්න. ඔය විදිහට හිතලා පොඩි අයිඩියා එකක් හදාගන්න. අංක 2 පින්තූර. මේක තමයි ස්පෙෂල්ම දේ. කලින් ඔයා හිතලා ඔයාගේ ඔළුවට පොඩි අයිඩියා එකක් ගත්තනේ 2026 අවුරුද්ද ගැන. ඉතින් ඒ දේවල් වලට අදාළ පින්තූර ටිකක් ඔයාට මේකට ඕනි වෙනවා. මම නම් Pinterest app එකෙන් තමයි පින්තූර ටික ඩවුන්ලෝඩ් කරලා print outs අරගත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් Pinterest app එකෙන් ඩවුන්ලෝඩ් කරලා print outs අරගන්න. පින්තූර ගොඩක් ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයෙන් අරගන්න. මොකද පින්තූර එක ගොඩ එක උඩ ගොඩක් තියෙනකොට අපේ ඔළුව අවුල් වෙන්න ගන්නවා. ඒක නිසා ටිකක් සාමාන්‍ය ප්‍රමාණයෙන් ෆොටෝස් අරගන්න. මොකද ඒක දකිනකොට ඔයාට ඒක ලොකු මොටිවේෂන් එකක් වෙනවා. එතකොට ඔයා ඒ වෙනුවෙන් හරි ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. අලුත් අවුරුද්දේ අපේ ටාගට්ස් ටිකත් හරි ඒකට අදාළ පින්තූර ටිකක් දැන් සිලෙක්ට් කරගත්තා. දැන් අපි මේක හදන්නේ මොකේද? අපිට කැමති නම් මේකට විසිල් බෝඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් රිජිෆෝම් කෑල්ලක් වයිට් බෝඩ් එක උනත් මේකට යූස් කරන්න පුළුවන්. මේකට මම යූස් කරන්නේ A3 බෝඩ් එකක්. මොකද පිටි එල්ලන්න ඕනි නිසා. ඉතින් බරත් අඩුයිනේ. ඒක නිසා හරි ලේසි A3 බෝඩ් එකේ මේක හදාගන්න එක. ඔන්න මම පින්තූර ටික කපාගෙන බෝඩ් එකේ අලව ගන්න ඕනි විදිය සෙට් කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේක අලව ගන්න. එහෙනම් එන්න මාත් එක්ක මේක අලවමු. ඉතින් බලන්නකෝ 2025 අවුරුද්දත් ඉවර වෙන්න තව මාසයක් වගේ තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ මට ගොඩක් ග්‍රේට්ෆුල් වෙන දේවල් ගොඩක් සිද්ධ වුණා වගේම මේ අවුරුද්දේ මට ගොඩක් අමාරු වුණා. ඉතින් මේ දේවලුත් එක්ක මම හිතනවා මගේ 2026 අවුරුද්ද මම කැමති විදිහට මම ආස විදිහට මගේ ටාගට්ස් වලට යන්න පුළුවන් වෙලා මගේ හැමදේම සක්සස් කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වෙන්න ඇති කියලා. විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? හදන්නේ කොහොමද කියලා ඔළුවට අයිඩියා එකක් යන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝස් බලන්න තාම මාව සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා. ෆයිනලි මගේ විෂන් බෝඩ් එක මම හදලා ඉවරයි. ඉතින් මම හිතපු විදිහට මම ආස විදිහට ඒක හදාගන්න මට පුළුවන් වුණා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.